අවඩා අයුබෝ වේවා. උදෙස ඔයාට අදත් රචනා ප්‍රශ්නයකට කතාවකින් ලේවලටම උත්තරේ කාවත් දන්න ඇවිල්ලා ඉන්නේ. ඔව් ඔව් 10 11 ඔයාට 10 වසර 6 වෙනි පාඩමේ ගිය සතියේ අපි වීඩියෝ එකකින් කතා කරා. මොකක්ද? කාන්තා නියෝජනය සම්බන්ධයෙන්. ඒ වගේම පුතා දේශීය ආහාර රටාවත් ඒ පාඩමේම එන හොඳ රචනා ප්‍රශ්නයක් මේ තියෙන්නේ දේශීය ආහාර රටාව. පැරණි සමාජයේ දේශීය ආහාර රටාව පිළිබඳව උදාහරණ 3ක් ගෙන විමසන්න වගේ රචනා ප්‍රශ්නයක් ආවොත් ඔයා මතක තියාගෙන ලෙසටම උත්තරේ ලියන්නේ කොහොමද? අයියෝ හරි සරලයි. හැලි පාඩම් කරන්න එපා ඩාලින්. අප්ඩේට් වෙන්න එන්න වන් කියන්න. පුතා ප්‍රාග්ඓතිහාසික යුගයේ පළවෙනි යුගයේ අපේ ලංකාවේ සමාජයක් තිබුණේ නැහැ. මිනිස්සු එකට එකට ගනුදෙනු කරේ නැහැ. පූර්ව ඓතිහාසිකයේ ලොකු කැලෑම දෙක තනි ගෙදරක් හදාගත්ත ස්ථිරවාසීතාවය ගනුදෙනු කරේ නැහැ. ඓතිහාසික යුගයේ ඉඳලා තමයි අපේ ලංකාවේ මිනිස්සු ගමක් හදාගෙන ගමේ පවුල් ගනුදෙනු කරන්න අල්ලපු ගමත් එක ගනුදෙනු කරන්න සමාජයක් නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඒ ඓතිහාසික යුගයේ ඉඳලා අපෝ දයා කුඩේ ගනින්කෝ කෝට්ටේ රාජධානිය දක්වා තමයි අපි කතා කරන්නේ පැරණි සමාජය කියලා. එකී පැරණි සමාජයේ සාමාන්‍ය ජනතාව වේවා ප්‍රභූ පැලැන්තිය වේවා පැරණි සමාජයේ මිනිස්සුන්ගේ දේශීය ආහාර රටාව මේන් පොයින්ට් රචනා ප්‍රශ්නයක්. එන්නකෝ පුතේ අපිට ඔය ගැන කතා කරද්දි පොඩ්ඩක් ප්‍රාග්ඓතිහාසික යුගය මතක් කරගෙන මාවට කමක් නැහැ. ප්‍රාග්ඓතිහාසික යුගයේ වෙද්දි පුතා දඩේම තිබුණා. හැබැයි යාළගේ දේශීය ආහාර රටාවට වැඩිපුර මොකද්ද? ස්වභාවික වනාන්තරයේ වැවෙන අල වේවා බතල වේවා වල්දෙල් වේවා කැලෑ කෙසෙල් වේවා ආහාරයට ගත්තා නේද? ප්‍රාග්‍යකෙන් පොඩ්ඩක් පටන් ගන්න. පූර්ව ඓතිහාසික යුගයට වෙද්දි මිනිස්සු වගා කරගෙන කන්න පටන් ගත්තා. ඓතිහාසික යුගයේ කී වගා කරගෙන කෑම දියුණු වෙන්න පටන් ගත්තා. මහා පරිමාණයෙන් වගා කරගත්තා. ඒදී හේන් වේවා කුඹුරු වේවා ගොවිතැන යටතේ ලංකාවේ දෙවන තුන්වෙනි යුග වෙද්දි පූර්ව ඓතිහාසික යුග වෙද්දි අනුරාධපුර යුගයේ පොළොන්නරුවට එද්දි හේන් ගොවිතැන ජයටම කරා. හේන් ගොවිතැන තුල පුතා මොකද්ද? එළවලු වගා කරා. දන්න එළවලු ටිකක් ලියන්න. තිබ්බටු වේවා වම්බටු වේවා වට්ටක්ක වේවා කැකිරි වේවා ඒවා වගා කරන කණ්ඩ හුරු වුණා. දේශීය ආහාර රටාව සාමාන්‍ය ජනතාවගේ. ඒ වගේම එළවලුට අමතරව පළතුරු වගා කරා සහ ධාන්‍ය වර්ග අන්න වගා කරන්න පටන් ගත්තා. කුරක් කන්මෙනේරි තල වගේ දේවල් වගා කරේ විකුණන්නම නෙමේ කණ්ඩ. ඉතුරු වුණොත් විකුණුවා. ඒක වෙනම කතාවක්. දේශීය ආහාර රටාව තුල ප්‍රාග්ඓතිහාසික ස්වභාවික වනාන්තරයේ වෙන අලබතල වල්දෙල් කැලෑ කෙසෙලට පස්සේ කිරිපුතේ පූර්ව ඓතිහාසිකයේ ඉඳලා හේන් කුඹුරු කෘෂි කර්මාන්තයට තේ එළවලු ටිකක් කියන්න පළතුරු ටිකක් කියන්න ධාන්‍ය ටිකක් කියන්න වගා කරගත්තා. ඛණ්ඩ දේශීය ආහාර රටාව. එතුලින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා පුතේ හේන් කුඹුරු කෘෂි කර්මාන්තයට තේ මිනිස්සු වගා කරගෙන ඛණ්ඩ තමන්ගේ දේශීය ආහාර රටාවට අල වර්ග වගා කරගත්තා. දාන්න එළවලු පළතුරු වලට අමතරව තමන්ගේ ආහාරයට එකතු කරගත්තා. අල මොකද්ද අල? කුකුල් අල වේවා, කටු අල වේවා, නියඟලාල කියලා එහෙම ලියන්න එපා ඈ. හරිද? කුකුල් අල, කටු අල වගේ දේවල් පුතේ එයාලා ආහාර රටාව තුල අල වර්ග විදියට එකතු කරගත්තා. දාන්න එළවලු පළතුරු වර්ග කියලා ලිව්වා. එතනින් ගියාට පස්සේ අල වර්ග කියලා ලිව්වා. සහ එයාලා පුතේ කැඳ වර්ගත් ආහාරයට ගත්තනේ තමන්ගේ දේශීය ආහාර රටාව තුල. අපි නම් කැඳ කියලා කියන්නේ. ඒ කාලේ පුතේ කැඳ වර්ග වලට කියන්නේ යාගු හම්බු කියලා. මම නෙමෙයි. හොඳට මතක තියාගන්න සද්ධර්ම රත්නාවලිය කියන පොතේ තමයි තියෙන්නේ. ගැම්මට ලියන්න සද්ධර්ම රත්නාවලිය කියන පොතේ ඒ කාලේ මානවීය දේශීය ආහාර රටාවට කැඳ වර්ග ආහාරයට ගත් බවට සඳහන් වේ. හැබැයි යාලා කැඳ වර්ග වලට කිව්වේ යාගු හම්බු කියලා. අපි අද බොන කැඳ වර්ගයක් නේද කොළ කැඳ. ඒ වගේ එයාලා බීගු යාපු හංගු විශේෂයක් තමයි එයාලා ඒ කාලේ බීපු යාගු හම්බු විශේෂයක් තමයි යා වගු කියන්නේ පුතේ. යා වගු හදන්නේ සහල් එක් කොටසකට ජලයේ කොටස් 6ක් වක් කරලා. නෑ මම නෙමෙයි කියන්නේ සද්ධර්ම රත්නාවලියේ. පැහැදිලිද? සද්ධර්ම රත්නාවලියට අනුව අද කැඳ වර්ග ඒ කාලේ යාගු හම්බු කියද්දී අද කොළ කැඳ වගේ කැඳ වර්ගයක් ඒ කාලේ තිබිලා තියෙනවා යා වගු. සහල් එක් කොටසකට ජලයේ කොටස් 6ක් එක් කරලා හදන්නේ සද්ධර්ම රත්නාවලිය කියන්නේ.
සාමාන්‍යයෙන් පුතේ ඓතිහාසික යුගයේ ඉඳලා එළවලු පළතුරු වගා කරගෙන කණ්ඩ හුරු වෙලා ඒව පුතේ එයාලගේ ගෙදර කුස්සියේ අම්මා ඉව්වනේ වගා කරගෙන ඒවා හේනෙන් කොටුවෙන් අරන් ඇවිල්ලා කුඹුරෙන් අරන් ඇවිල්ලා උයලා කණ්ඩ හදනවා. ඒ කණ්ඩ හදද්දී පුතේ සාමාන්‍යයෙන් අදත් ඔයාගේ අම්මා ව්‍යංජනය මාළුව රස ගන්නවන්න කුළුබඩු දානවනේ. ඒ කාලේ මානවයෝ තමන්ගේ දේශීය ආහාර රටාව තුළට ව්‍යංජන රස ගන්නවන්න හම්මේ සුවඳයි සුවඳ ගන්නවන්න කුළුබඩු දාලා තියෙනවා. හැබැයි පුතේ ඒ කාලේ සමාජය තුළ ඓතිහාසික කෝට්ටේ දක්වා සාමාන්‍ය ජනතාව ප්‍රභූ පැලැන්ති අය උයද්දී සුවඳ ගන්නවන්න රස ගන්නවන්න අපි වගේම භාවිතා කරපු කුළුබඩු වලට කටුක භාණ්ඩ කියලා කියන්නේ. ඔයාගේ දේශීය ආහාර රටාව තුළට ඒවා කියන්න ඒ පොයින්ට් ඇතුළත් කරන්න. අපි අද වගේම කුළුබඩු ඒ කාලෙත් භාවිතා කරලා තියෙනවා ආහාර රටාව ව්‍යංජන රස ගන්වන්න සුවඳ ගන්වන්න. හැබැයි කටුක භාණ්ඩ කියලා තමයි කියන්නේ වට. කටුක භාණ්ඩ කුළුබඩු වලට කටුක භාණ්ඩ. බලන්න ප්‍රාග් ඓතිහාසිකයෙන් පටන්ගෙන ස්වභාවික වනාන්තරයේ අලබතල වලින් අපි උත්තරේ ලියන්න පටන්ගෙන පූර්ව ඓතිහාසික ඉඳලා හේන් කුඹුරු කෘෂි කර්මාන්ත යටතේ ධාන්‍ය එළවලු පළතුරු වර්ග වගා කරගෙන කන්න පටන් ගත්තා. අපි ඒවා පොඩ්ඩක් මතක් කරා. අල වර්ග කන්න පටන් ගත්තා. අපි ඒවා පොඩ්ඩක් මතක් කරා. කැඳ වර්ග අද වගේ මේ කාලේ කන්න පටන් ගත්තා. යාගු හම්බු කිව්වා. යාවගු තමයි ඒ කාලේ කැඳ වර්ගයා සහල් එක් කොටසකට ජලයේ කොටස් 6ක් එක් කරේමින් එල්ල කිරි ව්‍යංජන රස ගන්වන්න සුවඳ ගන්වන්න අද වගේ මේ කාලේ කුළුබඩු භාවිතා කරා. ඒවට අපි කටුක භාණ්ඩ කියලා කිව්වා. පුතා අපි නිර්ධන පාන්තික මිනිස්සු ගම්බද මිනිස්සයෝ අපි කන කෑම නෙමෙයි ටවුන් එකේ ඉන්න ප්‍රභූ පැලැන්තිය ඒ කන්නේ. ඒ වගේ ඒ කාලෙත් සමාජය තුල පුතේ සාමාන්‍ය ජනතාව කණ්ඩ කැමැතිම ආහාර වර්ගයක් තිබුණා. ඒ කාලේ ප්‍රභූන් කණ්ඩ කැමැතිම ආහාර වර්ගයක් තිබුණා. අදත් එහෙමනේ. අපි සම්බෝලයි බතුයි කන්න පුළුවන් උණුවෙන් හරි රහයි. හැබැයි ප්‍රභූ පැලැන්ති අය ගිහිල්ලා කන්නේ ඩිනර් එකට ගියා, ඩිනර් අවුට් එකට ගියා, ලන්ච් එකට ගියා. අන්න එහෙම කියලා කන්නේ අම්මට සිරිවෙන කෑම. හරිද රාජ භෝජන. ඉතින් අන්න ඒ වගේ ඒ කාලේ සාමාන්‍ය ජනතාව සහ ප්‍රභූ පැලැන්ති අය කණ්ඩ කැමැතිම ආහාර වර්ගයක් තිබුණා. සමාජ සම්මතයක් විදියට සද්ධර්ම රත්නාවලිය කියන්නේ හයිලයිට් කරන්න ඒවා. සාමාන්‍ය ජනතාව කණ්ඩ කැමැති පුතේ නිවුඩු හාලේ බතුයි පලා නිවුඩු හාලේ බතුයි පලා මාළුවයි ඒ වගේම කාඩි ඇඹුලයිලු. ඔය කාඩි ඇඹුල හදන්නේ පුතේ හාල් පිටි පල් කරලාලු. හාල් පිටි පල් කරලා හදන කාඩි ඇඹුල පලා මාළුවත් බෙදාගෙන අම්මට සිරි නිවුඩු හාලේ බතක් බෙදාගත්ත කියන්නේ සාමාන්‍ය ජනතාවට බඩ පැලෙන්න කන්න පුළුවන්ලු. ඔය සාමාන්‍ය විවාහය කියන්නේ බුරිය උල්ලෙන්න කන්න පුළුවන් කියලා. අන්න සාමාන්‍ය ජනතාව ඒ කාලේ වැඩිපුරම කන්න කැමතිලා තියෙන්නේ නිවුඩු හාලේ බත් ඒත් එක්කම පලා මාළුවයි කාඩි ඇඹුලයි. හැබැයි ප්‍රභූ පැලැන්ති අය කෑවේ පුතේ සුවඳ ගිතලින් පිසු මොනරමස් හා ඇල් හාලේ බත්ලු. ඇල් හාලේ බතුයි සුවඳ ගිතලින් පිසු මොනර මස්. අම්මට සිරි ඒ කාලේ මොනරු ඉඳලම නැතුව ඇතිනේ. අරද පිල් විදාගෙන නටලම නැතුව ඇතිනේ. ඇයි පුතේ සුවඳ ගිතලින් පිසු මොනර මසුයි ඇල් හාලේ බතුයිනේ ප්‍රභූ පැලැන්ති අය කන්නේ. ඒ නිසා මෙන්න මේ ප්‍රභූ පැලැන්ති අය වැඩිපුරම ආහාරයට අරන් තියෙන්නේ සද්ධර්ම රත්නාවලිය කියන විදියට සුවඳ ගිතලින් පිසු මොනර මසුයි ඇල් හාලේ බතුයි. ප්‍රභූ පැලැන්තිය සහ සාමාන්‍ය ජනතාවගේ දේශීය ආහාර රටාවල ජනප්‍රියම දේවල්. අපිත් පුතේ ඉතින් කාලා අවසානට අතුරු පස කනවනි ඩෙසර්ට් එකට එක්ක අයිස්ක්‍රීම් එක නැත්නම් සැලඩ් එක නැත්නම් කිරි මොකක් හරි. අන්න ඒ වගේ පුතා ඒ කාලේ සාමාන්‍ය ජනතාවත් අතුරු පස ලෙස යොදාගෙන තියෙන්නේ තලලු. අතුරු පස ලෙස තල යොදාගත්තලු. අතුරු පස ලෙස තමන්ගේ ආහාරයට තල යොදාගත්තලු. එහෙම ඉබේට කියන්න බෑ. සාක්ෂියක් තියෙන්න ඕනේ. හිතුමතාවට කියන්න බෑ. පුතේ සාක්ෂියක් තියෙනවනේ. තෝනිගල කියලා අපේ ලංකාවේ සෙල්ලිපියක් තියෙනවා. ඔය තෝනිගල සෙල්ලිපිය අපේ පන්තියේ ළමයි දන්නවා.
තැන් දෙකකට විතරයි අපි යොදාගන්නේ. යලකන්නේ, මහකන්නේ, මැදකන්නේ කියලා කුඹුරු ගොවිතැන කන්න 3කට වගා කරා කියන්න. පිටදඩහස, අකලහස, මදහස කියලා කන්න 3කින් ඒ කාලේ කුඹුරු ගොවිතැන කරා කියන්න අපි යොදාගන්නේ තෝනිගල සෙල්ලිපිය. සහ 10 11 සිලබස් එකේ තෝනිගල සෙල්ලිපිය යොදාගන්නේ මෙන්න මෙතෙන්ට විතරයි. තෝනිගල සෙල්ලිපිය කියනවා පුතේ භික්ෂූන් වහන්සේ නමකට දානේ දීලා අතුරු පස ලෙස තල අනුභව කරන්න දුන්නා කියලා. ඒ කියන්නේ පැරණි සමාජයේ හාමුදුරුවෝ වගේම ජනතාවත් අතුරු පස ලෙස තල අනුභව කරලා තියෙනවා. මම නෙමෙයි තෝනිගල සෙල්ලිපිය කියන්නේ. ප්‍රාග්ඓතිහාසික යුගයේ ස්වභාවික අලබතල වලින් පටන්ගෙන ඓතිහාසික වගා කරගත්ත එළවලු පළතුරු වර්ග ධාන්‍ය වර්ග ටිකක් කියලා ඔයා එන්න ඊට පස්සේ අල වර්ග ගැන කැඳ වර්ග ගැන කියන්න. ඒත් එක්කම පුතේ ඔයාට අවසානට ව්‍යංජන රස ගන්වන කටුක භාණ්ඩ කියලා ප්‍රභූ පැලැන්තියයි සාමාන්‍ය ජනතාවයි කණ්ඩ කැමැතිම දේවල් ටික සද්ධර්ම රත්නාවලියට අනුව පෙන්නලා දෙන්න. සද්ධර්ම රත්නාවලට අනුව ඒක පෙන්නලා දීලා අතුරු පස ලෙස තල අනුභව කරා කියලා තෝනිගල සෙල්ලිපිය සාක්ෂි අරගෙන පෙන්නන්න. දේශීය රටාව පැරණි සමාජයේ රචනා ප්‍රශ්නයක් ඉවරයි. ජය වේවා.